පොතා කිව්වා සින්දු අහන්න හෙඩ්ෆෝන්ස් ඕනලු. ඉතින් මම ගෙදර තිබ්බ ෆෝන් දෙකම ඔළුවේ ගැට ගහගත්තා. දැන් ඉතින් ස්ටීරියෝ සවුන්ඩ්ස් ඇහෙයි. කෑ ගහන්න එපා. මම ලැප් එක ස්ලීප් මෝඩ් දැම්මා. දැන් එයා නිදි. ඇහැරුණොත් වැඩ කරන්න බෑ. ඔනේ පව් මගේ කොල්ලා. හිල් වෙච්ච කලිසමක් ඇඳන් ඉන්නේ. සල්ලි නැතුවද මන්ද? මම දන හිස්වල හිල් ඔක්කොම මහලා දැම්මා. කියනවා Facebook ඉන්නවද කියලා. ඔය ඉතින් මම මේ ගෙදර තිබ්බ පොතක මගේ මූණවල් අලවලා Facebook එකක් හදලා. මාක් සකර්බර්ග්ට විතරද පුළුවන්. මටත් පුළුවන්. මේ ෆෝන් එක අරින්න ෆින්ගර්ප්‍රින්ට් ඉල්ලනවනේ. මම මේ තීන්ත ගාලා හොඳට ඇඟිලි සලකුණ තිබ්බා. තාම අඳුර ගන්න බැලු. පොලිසිය වගේ ඇඟිලි පහම තියන්න වේද මන්ද. පුතා කිව්වා YouTube එකේ දැන් ෂෝට්ස් වලට තැන තියෙනවා කියලා. ඒ ඉතින් මම තාත්තගේ දිග කලිසම් ඔක්කොම කපලා කොට කලිසම් මැහුවා. දැන් ඒ ඉතින් වීක්ස් වෙයි පැලෙන්න. තාත්තයා කිව්වා එයා එන්න කලින් ඉක්මනට හිස්ටරි ඩිලීට් කරන්න කියලා. මම මේ පොඩි එකාගේ ඉතිහාස පොතේ පිටු ඔක්කොම ඉරලා දැම්මා. දැන් රජවරු ගැන මුකුත් සාක්ෂි නැහැ.